ආයිබෝන් සුබ දවසක් කියලා අදත් ඔබම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියා දෙන්නේ මේ වගේ ෆොටෝ එකක හරි ඉමේජ් එකක හරි ඔයාලට අවශ්‍ය තැනකට සිලෙක්ෂන් එකක් දාලා ඒ සිලෙක්ෂන් එක දාපු තැනට විතරක් ඉෆෙක්ට් එකක් දෙන විදිය, කලර්ස් වෙනස් කිරීමක් කරන විදිය, එහෙම නැත්නම් ඒ සිලෙක්ෂන් එක දාපු තැන විතරක් brightness contrast වෙනස් කරන විදිය. ඒ කිව්වේ මුළු ෆොටෝ එකටම ඇප්ලයි වෙන්න ඉෆෙක්ට් එකක් දාන්න නැතුව, කලර්ස් වෙනස් කරන්න නැතුව, එහෙම නැත්නම් මුළු ෆොටෝ එකේම brightness contrast වෙනස් කරන්න නැතුව ෆොටෝ එකේ එක තැනක විතරක් මේ වැඩේ කරන්නේ කොහොමද කියලා තමයි මම මේවාට කියා දෙන්න යන්නේ. එhmenan බලමු මේ වැඩේ කරන්නේ කොහොමද කියලා. ඊට කලින් මට හිතෙනවා මේ මම ඕපන් කරගෙන තියෙන ලස්සන ඉමේජ් එක ගැන ඔයාලට කියා දෙන්න. මේ ඉමේජ් එක මම හදාගත්තේ. ඔයාලට මතකද මම මේ වීඩියෝ එක ගේන්න කලින් ඔයාලට වීඩියෝස් දෙකකින් කියා දුන්නා. ඔයාලට sign up වෙන්නෙත් නැතුවම free high quality images හදාගන්න පුළුවන් AI tools දෙකක් ගැන. අන්න ඒ වීඩියෝස් දෙකෙන් මම කියා දීපු AI tool දෙකෙන් එකක් පාවිච්චි කරලා තමයි මේ image එක මම හදාගත්තේ. ඉතින් ඔයාටත් මේ වගේ ලස්සන high resolution images generate කරගන්න ඕන නම් ඒ වීඩියෝස් දෙක බලලා ඔයාට පුළුවන් මේ වැඩේ කරන විදිහ ඉගෙන ගන්න. එහෙමනම් බලමු අද කොහොමද මේ වැඩේ කරන්න කියලා වීඩියෝ එකට යමු. හොඳයි මම දැන් මේ ෆොටෝ එක ඕපන් කරගෙන යනවා. මෙන්න මෙතන tool bar එකේ තියෙනවා elliptical marquee tool කියලා. ඔයගේ tool bar එකේ මේ elliptical marquee tool කියන තැන මෙන්න මේ වගේ වෙන tool එකක් select කරලා තිබුණොත් ඔයා මෙතන right click කරලා එතන එන menu එකකින් elliptical marquee tool කියන එක ගන්න. අරගෙන ඊට පස්සේ මේ tool එකට අදාළ options පෙන්වන තැන මෙතන තියෙනවා මේ feather කියලා. මේ තියෙන මෙතන බිඳුවක් තිබුණොත් එතන select කරලා ඔයා 20ක් හරි 25ක් හරි අගයක් දෙන්න. මම දෙන්නම් 25ක්. 25ක් දීලා මම enter key එක press කරනවා. enter key එක press කරලාදී බලන්න මෙයා ඒක apply කර ගන්නවා. මම දැන් enter key එක press කරනවා. හරි. දැන් එයා ඒක apply කරගත්තා. ඊට පස්සේ ඔයා මේ tool එක on වෙලා තියෙද්දි මේ විදියට ඇවිල්ලා ඔයාට selection එකක් දාගන්න ඕන තැන මෙන්න මේ විදියට select කරගන්න. ඒ කිව්වේ colors වෙනස් වෙන්න ඕන තැන හරි brightness contrast වෙනස් වෙන්න ඕන තැන හරි මේ වගේ select කරගන්න. ඔයාට මේ විදියට මේ selection එක move කරගන්නේ කොහොමද කියලා මම කියා දෙන්නම්. ඔයා selection එක අඳිද්දි මෙහෙම mouse එක drag කරනවනේ. drag කරලා mouse button එක අතාරින්න නැතුව keyboard එකේ space bar එක press කරගන්න. දැන් ඔයාට පුළුවන් space bar එක press කරගෙන ඉඳිද්දි මේ විදියට selection එක move කරගන්න. ඊට පස්සේ අවශ්‍ය තැනට ගෙනල්ලා ආයි space bar එක අතෑරලා ආයි scale කරලා මේ වගේ mouse එකෙන් මේ selection එක අවශ්‍ය විදියට ඔහොම හදාගන්න. හදාගෙන ඊට පස්සේ ඔයා යන්න මෙතන image menu එකේ adjustment කියන තැනට. එතනට ගියාට පස්සේ තියෙනවා ආපු menu එකේ brightness and contrast කියලා. එතන click කරගන්න. click කරාට පස්සේ ඔයාට පේනවා නේද මේ වගේ ආවා තව dialog box එකක්. මේකේ තියෙනවා brightness contrast කියලා. මේවා එහාට මෙහාට කරලා ඔයාට adjust කරන්න පුළුවන්. මේ තියෙන්නේ. ඒ adjust කරද්දී ඔයාට පේනවා ඇති මේ වම් අත පැත්තේ දාපු selection එක තියෙන තැන brightness contrast අඩු වැඩි වෙනවා. මේක ඔයා දැන් ඉතින් අවශ්‍ය විදිහට හදාගෙන okay කරන්න. okay කරලා මෙතන selection එක මම අයින් කරේ keyboard එකේ control එකයි D එකයි දීලා. මේ කිව්වේ වටේට තිත්තිරි වලින් selection එකක් වැටලා තිබුණානේ. ඒක අයින් වුණා ඔයා දැක්ක නේද? ඒ කරේ keyboard එකේ control එකයි D එකයි press කළා. දැන් ඔයාට පේනව නේද මේ selection එක දාපු තැන විතරක් brightness එක වැඩි වෙලා තියෙනවා කලින්ට වඩා. හරි. මම දැන් ඔයාට කියන්නම් මෙහෙම විශේෂ දෙයක්. මම අර selection එක දාන්න කලින් මේ elliptical marquee tool එක select කරලා මෙතන feather කියන තැනට අගයක් දුන්න නේද? ඒ feather කියන තැනට යම්කිසි අගයක් දුන්නේ මොකද කියලා මම දැන් ඔයාලට කියා දෙන්නම්. ඒක වැදගත් දෙයක්. දැන් බලන්න මම මේ නැවතත් මේක keyboard එකේ control එකයි Z එකයි press කරලා මේක undo කරනවා. undo කරලා image එක තිබ්බ තත්ත්වයටම ආයි ගන්නවා. මේ විදිහට image එක ඔයා open කරගත්තු image එකක් තිබ්බ තත්ත්වයටම ගන්න පුළුවන්. තව ලේසිම ක්‍රමයක් තමයි file menu එකේ තියෙනවා revert කියලා මේ තියෙන්නේ. revert. ඒක click කරන්න. එතකොට ඔයාට image එක ආපහු open කරගත්තු තත්ත්වයටම ගන්න පුළුවන්. මම දැන් revert කරලා ඒක ආපහු තිබිච්ච තත්ත්වයටම පත් කරලා restore කරා. දැන් මම ඔයාලට කියා දෙන්නම් අර feather එකක් දුන්නේ ඇයි කියලා. ඒකේ වැදගත්කම ඔයාලට කියා දෙන්නම්. මම දැන් මෙතන ආපහු elliptical marquee tool එක click කරලා මෙතන feather කියන එකට මම කලින් දීපු 25 අගේ දැන් එතන තියෙනවා. ඒ වෙනුවට මම එතන බිඳුවක් type කරනවා. බිඳුවක් type කරලා enter කරනවා. enter කරලා දැන් ආයිමත් ඔයාලට මම කලින් පෙන්නුවා වගේ selection එකක් දාලා image menu එකේ adjustment වලට ගිහිල්ලා brightness contrast ගිහින් මෙතන මේ විදිහට brightness contrast වෙනස් කරනවා. වෙනස් කළා මම okay කරනවා. okay කළා keyboard එකේ control එකයි D එකයි දීලා මේ selection එක අයින් කරනවා. බලන්න වෙලා තියෙන වැඩේ. දැන් patch එකක් වගේ පේනව නේද එතන? කලින් වගේ ලස්සනට එක්තරා ප්‍රදේශයක brightness contrast වෙනස් වෙලා නැහැ. ඒ brightness contrast වෙනස් වෙච්ච තැන patch එකක් විදිහට පේනව නේද? මෙන්න මේ ගැටලුව මගහරවන්න තමයි අපි
අතන ෆෙදර් කියන තැනට යම්කිසි අගයක් දෙන්නේ 20ක් හෝ 25ක්. ඔයාට ඒක පැහැදිලි ඇති. ඔයාට මේ වගේ ඔයාගේ නිර්මාණයට පැච් එකක් විදියට ඒක රවුමක් විදියට පෙන්වන්න ඕන නම් විතරක් ෆෙදර් එක දෙන්න නැතුව ෆෙදර් එක බිඳුවක් දීලා මේ වැඩේ කරාට කමක් නැහැ. හැබැයි එහෙම අවශ්‍ය නැති තැනකදී මතක තියාගන්න ටූල් එක සිලෙක්ට් කරාට පස්සේ ඔප්ෂන්ස් වලට ගිහිල්ලා ෆෙදර් එක 20ක් හරි 25ක් හරි දීලා තමයි සිලෙක්ෂන් එක දාන්නේ. ඔයාට ඒක දැන් පැහැදිලිනේ. මම එන නැවතත් ෆයිල් මෙනු එකේ රිවර්ට් කියන එකට ගිහිල්ලා මේක නැවත යථා තත්ත්වයට ගන්නවා රීස්ටෝර් කරනවා ඉමේජ් එක. දැන් මම ආයෙ ඔයාලට මෙතන මාකේ ටූල් එකෙන් සිලෙක්ෂන් එකක් දාලා පෙන්නන්න කොහොමද කලර්ස් වෙනස් කරන්න කියලා මේ වගේ තැනක. මේ වගේ සිලෙක්ෂන් එක දාගත්තා. ඊට පස්සේ අපෝ ඉමේජ් මෙනු එකේ ඇඩ්ජස්ට්මන්ට් කියන එකට ගිහිල්ලා මෙතන තියෙනවා මේ තියෙන්නේ කලර් බැලන්ස්. කලර් බැලන්ස් කියන එකට ගිහිල්ලා මේ වගේ පුළුවන් මෙතන මේ වගේ මෙන්න මේ සයාන් මැජෙන්ටා යෙලෝ කියන එක මේ වගේ මේ ස්ලයිඩර්ස් වලින් ඇදලා වෙනස් කරලා ඒ තැන්වල කලර්ස් වෙනස් කරගන්න. දාලා මම ඕකේ කරනවා. ඕකේ කරලා කන්ට්‍රෝල් එකයි D එකයි දීලා මේ සිලෙක්ෂන් එක අයින් කරනවා. හැබැයි මම ෆෙදර් එකක් දුන්නේ නැති හින්දා පැච් එකක් වගේ පේනවා. මෙතන ඒතරම් ලොකු වෙනස්කමක් කරපු නැති නිසා පැච් එක පේන්නේ නැහැ. හැබැයි මෙන්න මේ තැන්වල ඔයාලට පේනවා පැච් එක. ඒ නිසා මතක තියාගන්න මම එතෙන්දී ෆෙදර් එකට අගයක් දීපු නැති නිසා තමයි එහෙම වුනේ. මම තවත් ඔයාලට දෙයක් කරලා පෙන්නන්නම්. මම නැවතත් මේ ෆයිල් රිවර්ට් කියන එකට ගිහිල්ලා මේක ඉමේජ් එක රීස්ටෝර් කරනවා. ආයි මම සිලෙක්ෂන් එකක් දානවා. මෙතන සිලෙක්ෂන් එක දාන්න කලින් මතක තියාගන්න මෙතන ෆෙදර් කියන එකට 20ක් 25ක් වගේ දෙන්න ඕන. මම 25ක් දීලා එන්ටර් කරනවා. එන්ටර් කරලා නැවතත් මේ වගේ සිලෙක්ෂන් එකක් දාලා මම මේලාදී මේ සිලෙක්ෂන් එක වෙන තැනකට ගෙනියන්න. මෙතනට දාන්න. ඉෆෙක්ට් එක. මෙන්න මෙතනට ගිහිල්ලා මම ආයි ඉමේජ් මෙනු එකේ ඇඩ්ජස්ට්මන්ට් වලට ගිහිල්ලා මෙතන තියෙනවා මේ hue saturation කියලා මේ තියෙන්නේ. ඒක ගන්නවා. ඒක අරගෙන මෙතනනොත් ඔයාලට පුළුවන් කලර්ස් වෙනස් කරන්න. මේ තියෙන්නේ මේ hue saturation lightness කියලා තියෙන. ඒ තැන් මේ වගේ වෙනස් කරන්න. වෙනස් කරද්දී ඔයාලට පේනව නේද මේ දකුණු අත පැත්තේ සිලෙක්ෂන් එක තියෙන තැන වෙනස්කම් වෙනවා මේ. ඒ වගේ ඔයාලට පුළුවන් මේ වගේ ඉමේජ් එක කලර්ස් හදාගන්න. ඔන්න ඔය විදිහට ඉමේජ් එක ඔය විදිහට කලර්ස් හදාගෙන අවශ්‍ය විදිහට දැන් මේක ඕකේ කරන්න. මේ settings මගේ අතින් නිවැරදිව වුන්නේ නැහැ. ඒ නිසා තමයි මේ කලර්ස් හරියටම ඇවිල්ලා නැත්තේ. කමක් නැහැ ඔයාලට පුළුවන් ඒක අත්හදා බලන්න. හරි. ඔන්න ඔය වගේ මම මේකේ කලර්ස් හදලා මේක ඕකේ කරනවා. ඕකේ කරලා දැන් කන්ට්‍රෝල් එකයි D එකයි දීලා කන්ට්‍රෝල් එකයි D එකයි මතක තියාගන්න. කීබෝඩ් එකේ කන්ට්‍රෝල් එකයි D එකයි දීලා මෙන්න මේ තිත්තික වලින් පෙන්නන සිලෙක්ෂන් එක අයින් කරනවා. දැන් ෆෙදර් එකක් හිමම දීලා තියෙන හින්දා ඒකේ පැච් එකක් පේන්නේ නැහැ. පේනවනේ. එතන ගානට කලර්ස් වෙනස් වෙලා තියෙනවා. ඉතින් මේ ඉමේජ් මෙනු එකේ ඇඩ්ජස්ට්මන්ට් වල තවත් ඔප්ෂන්ස් තියෙනවා. ඒවා ඔයා අත්හදා බලන්න. මම ඒ වෙනුවෙන් කාලය ගන්න එක තේරුමක් නැහැ. වීඩියෝ එක දික් කරන එක තේරුමක් නැහැ. ඉතින් අන්න ඔය දේ ගැන තමයි මට අද ඔයාලට කියා දෙන්න ඕනකම තිබුණේ. ඉමේජ් එක හරි ෆොටෝ එක හරි එක තැනකට සිලෙක්ෂන් එකක් දාලා එතන විතරක් කලර්ස් වෙනස් කරන විදිය, ඉෆෙක්ට් එකක් දෙන විදිය සහ මේ වගේ බ්‍රයිට්නස් කන්ට්‍රාස්ට් වෙනස් කරන විදිය. එහෙමනම් මම හිතනවා ඔයාලට මේ දේ ප්‍රයෝජනවත් වෙයි කියලා වාගේ ෆොටෝ එඩිටින් වැඩවලදී. එහෙමනම් මේ දේවල් ගැන ඉගෙන ගන්න මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න. channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා කියලා කාරුණිකව ඉල්ලනවා. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් like එකක් දෙන්න, comment එකක් දෙන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයා දන්න Photoshop ඉගෙන ගන්න ආස අනිත් අයටත් බලන්න මේ වීඩියෝ එක share කරන්න. එහෙමනම් බොහොම ස්තුතියි වීඩියෝ එක නරඹුවට. සුබ දවසක්. ජය වේවා ඔයාට.